ආයුබෝවන් සුර මියුසික් channel වෙතට ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බස්නාහිර පළාත් දෙවනි වාර පරීක්ෂණය 9 ශ්‍රේණියට අදාළව ප්‍රශ්න පත්‍රයක් අපේ දූ දරුවෝ අර මම කලින් දාපු වීඩියෝ එකකට මොනවද ඔයාලට ඕනි papers කී ශ්‍රේණියද පෙරදිගද අපරදිගද කියලා මම රික්වෙස්ට් කරපු එක ග්‍රේඩ් එකක් මේක. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2019 දී ඉෂුව කරපු පේපර් එක අපි සාකච්ඡා කරමු. එක පත්‍රය දෙක පත්‍රයට දරුවනේ මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. නැත්නම් මේ වීඩියෝස් ගොඩක් දිග වීඩියෝස් වෙලාව ටයිම් ඩියුරේෂන් එක වැඩි වුණාම අප්ලෝඩ් කරන්නත් අපහසුයි, දරුවන්ට බලන්නත් අපහසුයි. හරි. ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයන්න එක කොටසේ දීලා තියෙනවා. අංක 1 සිට 10 දක්වා ප්‍රශ්න සඳහා වඩාත් නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. එතකොට පළවෙනි වාරයට ඔයාලට අවශ්‍ය වෙනවා බිලාවල් රාගය, දෙවෙනි වාරයට ඕනි වෙනවා භූපාලි රාගය. එතකොට දෙවෙනි වාරයේදී වාර පරීක්ෂණයට මේ බිලාවල් භූපාලි කියන රාග දෙකම ඕනි වෙනවා ඔයාලට මේ පේපර්ස් වලට උත්තර ලියන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන දුවේ පුතේ සසදප ගරිසරි ගා පග දපගා කියන ප්‍රස්තාරය. ඔයාලට දැන් මේක දැක්ක ගමන් රාගය අඳුන ගන්න පුළුවන්. එකක් ශුද්ධ ස්වර පමණක් ඇතුළත් වෙලා තියෙන එක, අනිත් එක මධ්‍යම සහ නිෂාදය දෙකම නොමැතිව ඒ ප්‍රස්තාරයේ තියෙන එක. එතකොට මේ දීලා තියෙන්නේ භූපාලි සර්ගම් ස්ථායි පළවෙනි පේලිය. එතකොට උත්තරය 2 භූපාලි සර්ගම් ස්ථායි මුල් පාදය. එකේ උත්තරය අංක 2. දෙවෙනි ප්‍රශ්නය භූපාලි රාගයේ වාදී සංවාදී ස්වර පිළිවෙලින්. වාදී ගා සංවාදී දා. වාදී ගාන්ධාරය සංවාදී දෛවතය. ගා දා උත්තරේ තියෙන්නේ 1. ප්‍රශ්නාංක 2 උත්තරාංකය අංක 1. 3. හින්දුස්ථානී සංගීතයේ තාට හෙවත් මේල ගාන කීයද? තාට 10යි තියෙන ළමයි එක මතක තියාගන්න. හින්දුස්ථානී සංගීතයේ තාට 10ක් තියෙනවා. එතකොට ප්‍රශ්නාංක 3 පිළිතුරු අංකය වෙනවා අංක 4. ඔයාලගෙන් අහුවොත් කර්ණාටක සංගීතයේ මේල ගාන කීයද කියලා. එතකොට 72යි. ඒ මේල 72න් තමයි හින්දුස්ථානී සංගීතයේ තාට 10 නිර්මාණය වුණේ. එතකොට මේ තාට වලින් තමයි රාග උපදින්නේ. ප්‍රශ්නාංක 4 යතුරු පුවරුව කීබෝඩ් වාද්‍ය භාණ්ඩයක් නොවන්නේ. කීබෝඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ සුදු කළු යතුරු නැත්තේ මොකේද කියලා අහනවා. අපිට යතුරු පූර්වක කියන්නේ අපිට ස්වර පූර්වක සුදු කළු black and white keys තියෙනවානේ. ශුද්ධ ස්වර කොමල ස්වර විදිහට තීව්‍ර ස්වරයි මේ එකතු කළා. එතකොට සර්පිනාවේ සුදු කළු යතුරු තියෙනවා. ඉකෝඩියන් එකෙත් තියෙනවා. මවුත් ඕගන් එකේ නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනා නේද අර චූටි ඍජුකෝණාශ්‍රාකාර හැඩයට අපි අපේ මවුත් එකේ එක අපි සුසිර වාද්‍ය භාණ්ඩයක් විදිහට කියන්නේ. අපි ඒකට හාමොනිකා කියලාත් කියනවා මවුත් ඕගන් එකට. මෙලොඩිකා එකේ සුදු කළු යතුරු තියෙනවා. එතකොට ප්‍රශ්නාංක 4 පිළිතුරු අංකය වෙනවා අංක 3. ප්‍රශ්නාංක 5 ලියමු මේ සිංහල භාෂාවෙන් දැක්කොත් පද්මාවති අද වෙස්සන්තර රාජපුතා යන ගීත හැඳින්විය හැකේ. පැහැදිලිවම පුතේ මේවා නූර්ති ගීත ඔයාලා දන්නවා. එතකොට 5 පිළිතුරු අංකය අංක 3. මේවා නූර්ති ගීත හින්දුස්ථානී සංගීත ආභාෂයෙන් නිර්මාණය වුණු අපිට උතුරු ඉන්දියාවෙන් කේ.එම්. බලිවාලා මහතා මෙරටට ගෙනාවු ලස්සන රංග ශෛලියක් නූර්ති කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ගීත හරිම ලස්සනයි. අදටත් බොහෝමයක් නූර්ති ගීත ඉතාමත්ම ජනප්‍රියයි පාසල් ළමුන් අතර. ඒ වගේම වැඩිහිටියන් අතරත් හරිම ජනප්‍රිය ගීත. විශේෂයෙන් දැක්කොත් පද්මාවති, අද වෙස්සන්තර රාජපුතා, අඹදමනාරංකෙසෙල්ල මේ වගේ ගීත ඉතාම ජනප්‍රියයි. මේවා නූර්ති ගීත. ප්‍රශ්නාංක 5 පිළිතුරු අංකය අංක 3. එතකොට අංක 6 රාගයක ජීව ස්වරය ලෙස හැඳින්වෙන්නේ. ජීව ස්වරය කියන්නේ ප්‍රධාන ස්වරය. නැත්නම් රාගයක වැඩිම වාර ගාණක් යෙදෙන ස්වරය අපි කියනවා වාදී ස්වරය කියලා. ප්‍රශ්නාංක 6 පිළිතුරු අංකය අංක 2.
එතන අනිත් ටිකත් මම චුට්ටක් ඔයාලට කෙටියෙන් සාකච්ඡා කරන්නම්. විවාදී ස්වරයක් කියන්නේ ළමයි රාගයක නොයෙදෙන නමුත් රාගයක් අලංකාරය කිරීම පිණිස සූක්ෂමව යොදා ගන්න ස්වරයක්. අපි උදාහරණයක් ගත්තොත් කාෆි රාගයේ ශුද්ධ නිෂාදය අපි විවාදී ස්වරයක් විදිහට යොදා ගන්නවා. හරි. එතකොට ඊළඟට තියෙනවා වර්ජ්‍ය ස්වර. වර්ජ්‍ය ස්වර කියලා කියන්නේ රාගයක කිසිසේත්ම නොයෙදෙන ස්වර. උදාහරණයක් විදිහට භූපාලි මානේ. එතකොට සංවාදී ස්වරයක් කියලා කියන්නේ වාදී ස්වරයෙන් පස්සේ දෙවනුවට ප්‍රධාන වෙන ස්වරය. හරි. අපි යම් ප්‍රශ්න අංක 7ට අපරදිග ක්‍රමයට අනුව භාණ්ඩ වර්ග වන්නේ. අපරදිග ක්‍රමයට අනුව භාණ්ඩ වර්ග වන්නේ. පිළිතුරු සාකච්ඡා කරමින් යම් තත් සහ ඝන වශයෙන් කොටස් දෙකයි වැරදි. දෙවැනි එක තත් හා සුසිර වශයෙන් කොටස් දෙකයි ඒත් වැරදි. 3 තත් සුසිර සහ ඝන වශයෙන් කොටස් 3යි. තත් සුසිර සහ ඝන වශයෙන් කොටස් 3යි. තත් ඝන සහ අවනද්ද වශයෙන් කොටස් 3යි. පිළිතුර 3 4 දෙකේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා. තත් සුසිර සහ ඝන වශයෙන් කොටස් 3යි. තත් ඝන සහ අවනද්ද වශයෙන් කොටස් 3යි. නෑ මෙතනදී තුන්වෙනි එක උත්තරේ විදිහට ගන්න වෙන්නේ ළමයි. තත් සුසිර සහ ඝන වශයෙන් කොටස් 3. හැබැයි මෙතනදී තත් සුසිර ඝන කියන එකට වඩා තත් සුසිරත් එක්ක අවනද්ද කියන එක තිබ්බනම් හොඳයි. බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණයේ එන්නේ ළමයි අපිට string wind percussion. string wind percussion. ඒ කියන්නේ තාලවාද්‍ය භාණ්ඩත් එක්කනේ. අපිට ස්ට්‍රින්ග්ස් වලදී අපිට වයලින්, වියෝලා, චෙලෝ ආදී වශයෙන් ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික තියෙනවා. වින්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් කොටස් දෙකකට යනවා මේන් සෙක්ෂන්ස්. wood wind and brass wind කියලා. ඒතර percussion උත් indefinite pitch and definite pitch කියලා ඒකත් කොටස් දෙක බෙදෙනවා. අපිට මෙතනදී ආසන්න නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ 7 වෙනි එකේ අංක 3. 8 වෙනි ප්‍රශ්නය F මේජර් සහ G මේජර් යන ස්කේලයන් ලියා දැක්වීමේදී යෙදෙන විකෘති ස්වර දෙක නම් කරන්න. F මේජර් එකේදී අපිට යෙදෙනවා ළමයි B flat කියන විකෘති ස්වරය. G මේජර් එකේදී අපිට යෙදෙනවා F sharp කියන විකෘති ස්වරය. පැහැදිලිවම පිළිතුරු අංකය අංක 1. එතකොට ස්කේල්ස් පාඩම ළමයි මම වෙනම බටහිර සංගීත වීඩියෝ එකක කරලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න ස්කේල්ස් ගැන අවබෝධයක් නැත්නම් ඔයාලට අවශ්‍ය වෙනවා මේ ස්කේල්ස් දෙක අනිවාර්යෙන්. ඒ වගේම මධ්‍යම භාවයෙන් සහ පංචම භාවයෙන් ලියන්න කියන පාඩමත් ඔයාලට දෙවෙනි වාරයේදී යෙදෙනවා. එතකොටත් මේ F major G major කියන ස්කේල්ස් දෙක නිවැරදිව දැනගන්න ඕන. එතකොට මේකෙදි F major එකේදී මපදා කොමලනි සරිගම කියන ස්වර ටික යෙදෙනවා. පංචම G major ස්කේල් එකේදී පදනි සරිගා තිව්‍රමා පා කියන ස්වර ටික තමයි ස්කේල් එකක් ඇතුලේ යෙදෙන්නේ. එතකොට පිළිතුරු අංකය අංක 1. 9 කුමටද සොබණිය කඳුළු සරන්නේ ගීතය ඇතුළත් නාට්‍ය වෙන්නේ නරි බෑනා නාට්‍ය. 9 පිළිතුරු අංකය අංක 4 වෙනවා. හුණු වටේ කතාවේ ඔයාලට එනවා හෙළ වෙනකොට වැල්පාලම ගීතය නැත්නම් වැල්පාලමේ ගීතය කියනවා. එතකොට ඔයගේ ගීත ටික ඔයාලා මේකේ මතක තියාගෙන ඒවා පාඩම් කරගන්න. ඊළඟට 10 වෙනි ප්‍රශ්නයට යනවා. මාත්‍රා 10 සහ මාත්‍රා 14 බැගින් යෙදෙන හින්දුස්තානි තාල පිළිවෙලින් මාත්‍රා 10 යෙදෙන්නේ ජප් තාලයට, 14 යෙදෙන්නේ දීප්චන්දි තාලයට. 10 පිළිතුරු අංකය අංක 2. හරි ඔන්න එහෙනම් MCQ ප්‍රශ්න ටික ඉවරයි. පහත දී ඇති පුද්ගල නාම උපයෝගී කරගනිමින් 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට හිස්තැන් පුරවන්න. වරහන් ඇතුළේ දීලා තියෙනවා විශ්වනාරායන් බාත්කණ්ඩේ, නෙවිල් ප්‍රනාන්දු, අමීර් කුෂ්රු, වික්ටර් රත්නායක, ජෝන් ද සිල්වා. 11 වෙනි ප්‍රශ්නය ආදරේ උල්පතු අම්මා ගීතයේ ගායකයා වික්ටර් රත්නායක ශූරීන් වේ. වික්ටර් රත්නායක ශූරීන් වේ. ශ්‍රී වික්‍රම නූර්තිය ජෝන් ද සිල්වා ශූරීන්ගේ නිර්මාණයකි. ජෝන් ද සිල්වා ශූරීන්ගේ නිර්මාණයකි. පණ්ඩිත් විෂ්ණු නාරායන් බාත්කණ්ඩේ ශූරීන් විසින් තාට හෙවත් මේල හඳුන්වා දී ඇත. විෂ්ණු නාරායන් බාත්කණ්ඩේ විසින් තාට හෙවත් මේල හඳුන්වා දී ඇත. සිංහල කණ්ඩායම් ගීයේ නිර්මාතෘ ලෙස නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිගැනේ. අමීර් කුෂ්රු පඬිතුමා සිතාරයේ නිර්මාතෘ වේ.
හරිම ලේසි. 11 පිළිතුර වික්ටර් රත්නායක, 12 පිළිතුර ජෝන් ද සිල්වා ශූරීන්, 13 පිළිතුර විශ්වනාරායන් බාත්කණ්ඩේ, 14 පිළිතුර නෙවිල් ප්‍රනාන්දු මහතා, 15 පිළිතුර වෙනවා අමීර් කොෂ්රු පඬිතුමා. අපි යමු ඊළඟ කොටසට. ඒ කොටසේ දී ඇති ගීපාදවලට ගැලපෙන පිළිතුර B කොටසේ ඇති තොරතුරු වලට යා කරන්නලු. සොම්නස හෝ සන්තාපය, නම්රකිසි බොලෝරදා, සිරිසාර අතිශාන්ත, රාධේ ගෝවින්ද, බාල ළමාවරු. ඒ කොටසයි. මෙන්න B කොටස භජන්, රාගාශිත ස්වරස්ථාපනගී, නෙළුම්ගී, මව්ගුණගී, රවීන්ද්‍රගී. එතකොට 16 වෙනි එක සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ අම්මා. ඒක මව්ගුණ ගීයක්. 16 වෙනි එක මව්ගුණ ගීයක්. නම්රකිසි බොලෝරදා කියලා කියන්නේ රවීන්ද්‍ර ගීයක්. අපි ඒකට කියනවා වංග ගී නැත්නම් බෙන්ගාලි ගී. සිරිසාර අතිශාන්ත කියලා කියන්නේ රාගාශිත ස්වර ස්ථාපන ගීයක්. රාධේ ගෝවින්ද කියලා කියන්නේ භජන් ගීයක්. බාල ළමාවරු නෙළුමට කැන්දන කියන්නේ නෙළුම් ගීයක්. 16 සොම්නස හෝ මව්ගුණ ගීයක්. 17 නම්රකිසි බොලෝරදා රවීන්ද්‍ර ගීයක්. 18 සිරිසාර අතිශාන්ත කියන්නේ රාගාශිත ස්වර ස්ථාපන ගීයක්. 19 රාධේ ගෝවින්ද කියලා කියන්නේ භජන් ගීයක්. 20 බාල ළමාවරු කියලා කියන්නේ නෙළුම් ගීයක්. එහෙනම් අපි පළවෙනි පත්‍රයේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. දෙවෙනි පත්‍රයේ වීඩියෝ එකත් මම දොළ පුතාලට හැකි ඉක්මනින් අරගෙන එන්නම්. ස්කූල් ඔෆ් මියුසික් හෝමාගම අපි තමයි මේ වීඩියෝස් ඔයාලට අරන් එන්නේ. මේ ස්වර මියුසික් channel කියලා කියන්නේ අපේ ක්ලාස් එකෙන් කරන සේවාවක් විදිහට කරන YouTube channel එක. ඉතින් ඔයාලට පුළුවන් අපිව subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, හොඳ නරක comment කරන්න. ඒ වගේම මේ හෝමාගම මහරගම කොට්ටාවවට දරුවෙක් නම් School of Music හෝමාගම Google Map එකෙන් බලන්න පුළුවන්. අපේ කලායතනයත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන් ඔයාලට. ඉතින් ගැටලු මොන හරි තේනා නම් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. ජයපතනවා ආදරණීය දුවේ පුතේ ඔබට.